හරි. මුලින්ම 2016 ප්‍රශ්නය. 2016 ප්‍රශ්නය අපි ගත්තොත් එහෙනම් මේකේ මේ මුලින්ම රසායන විද්‍යාවේ 3 වෙනි ප්‍රශ්නය කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට 2016. බලන්න මේකේ මොකක්ද තියෙන්නේ කියලා. දැන් මේක ඇත්තට මම ප්‍රශ්නේ උත්තරේ කියන්නේ නැහැ. උත්තරේ ඔයගොල්ලෝ හොයා ගන්න ඕන. මම අර පොඩි සප් එකක් දෙන්නේ. පහත රූපවල දැක්වෙන පරිදි A B C D හා E පරීක්ෂා නළ තුලට MgCl2 ග්‍රීස් එකතු කරනු ලැබේ. ඉන්පසු එක් නලය තුළ ඇති ද්‍රව්‍ය හොඳින් කලතුරු ලැබේ කියලා තියෙනවා. මුලින්ම අහනවා ඝන ද්‍රව විෂම ජාතිය මිශ්‍රණයක් සකස් වන්නේ කුමන පරීක්ෂා නලය තුලද? එතකොට මිශ්‍රණය විෂම ජාතිය වෙනවන හොඳට මික්ස් වෙන්නේ නැති වෙන්න ඕනේ. ඝන සහ ද්‍රව සෙට් වෙන්න ඕනේ. මේ බලන්න A B C D E කියන තුනේ හතරෙන් පහක් තියෙනවානේ. ඒ පහෙන් මොකද්ද ඔය කියන එකට ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ එහි ඇති ද්‍රාව්‍ය සහ ද්‍රාවකය. ද්‍රාව්‍ය කියන්නේ වැඩිපුර තියෙන එක. ඒ කියන්නේ මොකේද දිය කරන්නේ කියන එක. ද්‍රාවකය කියන්නේ අපි අර එකතු කරන පොඩි එක තමයි ද්‍රාවකය කියන්නේ. ඒක බලලා ලියන්න තියෙන්නේ. ඊළඟට ද්‍රාව්‍යක ද්‍රාව්‍යතාව කියන එක ගත්තොත් එහෙම ඒ මොකද්ද කියලා අහනවා. ඒක අපි ගත්තොත් එහෙම ඒක බලන්න ඕගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ රසායන විද්‍යා ටියුට් එකේ 4 වෙනි පිටුවේ තියෙනවා අන්තිමටම යම් උෂ්ණත්වයකදී කියලා පටන් අරගෙන ද්‍රාව්‍යක ද්‍රාව්‍යතාව කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට පුළුවන් මේ පාර්ට් එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ ඒක මෙතන ලියන්න පුළුවන්. ඊළඟට ඒකේ B පාර්ට් එක. පහත දී ඇත්තේ එක් පරීක්ෂා නල යුගල මගින් පෙන්වී හැකිවන්නේ ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන කුමන සාධකයේද කියලා අහනවා. දැන් ඔයගොල්ලෝ බලන්න A සහ B ඇටෝම් දෙක කම්පෙයාර් කරලා එතකොට ඒකේ වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට මේකේ තියෙනවා ද්‍රාව්‍යතාවට බලපාන සාධක මොනවද කියලා සාධක 3ක් තියෙනවා. මම මේ 3 කියන්නේ නැහැ. ඔයගලන්ට ටියුට් එක පෙරලා බලන්න. ඒ 3 හයිලයිට් කරගන්න. ඒ 3න් මෙතෙන්ට මේ A සහ B කම්පෙයාර් කරද්දි මොනවද චේන්ජ් වෙලා තියෙන්නේ කියලා බලන්න ඕගොල්ලෝ. එතකොට ඒක තමයි පළවෙනි එකට උත්තරේ. C සහ D කම්පෙයාර් කරලා බලන්න මොකද්ද චේන්ජ් වෙලා තියෙන්නේ. D සහ E ගත්තත් එහෙම තමයි. ඊළඟට තියෙනවා ඉහත පරීක්ෂණයේ එනාලිය තුළට MgCl2 1.9 ග්‍රෑම් එකතු කරනවා කියලා සෑදුණු ද්‍රාවණයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි කියලා. මුලින්ම අහනම් MgCl2 මවුල ගන්න සොයන්න කියලා තියෙනවා. මවුල ගන්න හොයන්නේ දී ඇති ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදලානේ. දැන් මෙතන දී ඇති ස්කන්ධය ග්‍රෑම් 1.9යි. මෞලික ස්කන්ධය හොයා ගන්න ඕනේ Mg වල 24යි Cl 35.5යි. ඒතර 24ට 35.5 ඒවා දෙකක් එකතු කරලා ගන්න ඕනේ. 24 35.5 ඒවා දෙකක් කියන 71යි 71යි 24යි කියන්නේ කීයද? 91යි 95යි. ඒතර බෙදලා ගන්නයි තියෙන්නේ. MgCl2 වල සාන්ද්‍රණීකරණය කරන්න කියලා තියෙනවා. එතකොට සාන්ද්‍රණය හොයන්නේ මෝල් ප්‍රමාණය පරිමාවෙන් බෙදලා. කලින් උඩ හොයාගන්න මෝල් ප්‍රමාණය බලලා ඔය තියෙන පරිමාව වෙන 10න් බෙදන්න ඕනේ. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. 10 කියන්නේ ඝන සෙන්ටිමීටර්නේ. ඒතර ඝන ඩෙසිමීටර වලින් අපි හදාගත්තේ ඒක ඝන සෙන්ටිමීටර වලින් තියෙන එක 1000න් බෙදලා ගන්න ඕනේ. ඒතර 1000න් බෙදලා ගත්තට පස්සේ අර 10 කියන එක 1000න් බෙදෙනවා. එතකොට අර යට තියෙන 10 උඩට යනවා. එතකොට අර 1000න් වැඩිවීමක් තමයි ඇත්තටම මේ සම්පස්තය විදිහට සිද්ධ වෙන්නේ. ඒතර එතනින් උත්තරයට යන්න පුළුවන්. ඒතර ජලය යන හොඳ ද්‍රාවකයකි අන්තරණුක ආකර්ෂණ බල පැවතීම හේතුවෙන් ජලයට ලැබී ඇති විශේෂ ගුණ දෙකක්. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. බන්ධන පාඩමෙන් බන්ධන පාඩමේ බලන්න ඒක තියෙන්නේ කොතනද කියලා. බන්ධන ඒක ඔයගොල්ලන්ගේ ටියුට් එකේ නම් නැහැ වගේ. ඕගොල්ලෝ අච්චුපොත පෙරලලා බලන්න. අච්චුපොතේ ඇති අන්තරණුක බන්ධන හින්දා හිමි වෙන විශේෂ ගුණ ටික මොනවද කියලා බන්ධන පාඩමේ අවසාන හරිය ඇත්තේ අන්තරණුක බන්ධන කියන එක. ඒකේ තියෙනවා ජලයට ලැබිලා තියෙන විශේෂ ගුණ මොනවද කියලා. 3ක් තියෙනවා. 3න් 2ක් ලියන්න තියෙන්නේ. ඒක හරි. ඊට පස්සේ නැවත රසායන විද්‍යාවෙන් අහලා තියෙනවා මෙන්න මෙහෙම. මොනවද? පහත් තියදී කාර්මික නිෂ්පාදන සලකන්න. මේක ඇවිල්ලා 6 වෙනි ප්‍රශ්නය. ඒතර බලන්න මේකේ දේවල් කිහිපයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ කියනවා A L M හා X පිළිවෙලින් නම් කරන්න කියලා. බලන්න A කියන්නේ මොකක්ද කියලා.
මේක ඇවිල්ලා යකඩ නිස්සාරණයේ ප්‍රතික්‍රියාවක්. Fe2O3 කියන්නේ යපස්, ඒ කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න කෝක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන යකඩ නිස්සාරණයට අවශ්‍ය දේවල් 3. යකඩ නිස්සාරණයට අවශ්‍ය දේවල් 3 මොනවද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගලන්ගේ රසායන විද්‍යාව ටියුට් එකේ 4 වෙනි පිටුවේ තියෙන අමුද්‍රව්‍ය කියලා එකක් යකඩ නිස්සාරණයට අදාළව. ඒ අමුද්‍රව්‍ය 3 තමයි එන්න ඕනේ. ඒකින් අර ඒ කියන්නේ මොකද්ද කියලා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. එල් තියෙනවා මෙතන මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරාම හම්බෙන්නේ මොනවද? ඔයගලන්ට මේක හොයන්න පුළුවන් විද්‍යුත් රසායනය ෂෝට් නෝට් එක බලන්න. ඒකේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරාම දේවල් දෙකක් හම්බෙනවා. එතකොට මේ දේවල් දෙක ලියන්නයි තියෙන්නේ. දැන් ඔය ෂෝට් නෝට් එක නැහැ මන් දන්න තරමින් කිරිදෙවල් ළමයි ගාව. එහෙනම් ඔයගලන්ට තියෙන විද්‍යුත් විච්ඡේදනයේ පාඩම පෙරලලා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරාම හම්බ වෙන්නේ මොනවද කියලා ලියන්න. ඒකෙන් බලලා ලියන්න. ඕකේ. ඊළඟට දෙක. x භෞතික ගුණයක් ලියා දක්වන්න කියලා තියෙනවා. බලන්න කවුද x කියන්නේ කියලා. මෙතන m සහ x එකතු වෙලා HCl හැදෙනවලු. කලින් අපි m කියන්නේ කවුද කියලා හොයාගත්තා. m කියන්නේ කවුද කියලා බලන්න. ඒතර x කියන එක්කෙනා ඊට අනුව බලන්න කවුද කියලා. ඒක ඇත්තටම මේ වායුවක් එන්නේ. ඒ වායුවේ භෞතික ගුණයක් ලියන්න තියෙන්නේ. එතකොට මේ වායුවේ භෞතික ගුණ කියන එක ගත්තොත් එහෙම ඒක වායුවක්නේ. ඒකට ලියන්න පුළුවන් වායුවක් කියන එකත් ලියන්න පුළුවන් ගුණයක් විදිහට. තුන්වෙනි එක මුහුදු ජලයේ ලුණු නිෂ්පාදනය කිරීමට අදාළ වන 1 හා 2 වෙන් කිරීමේ ශිල්පීය ක්‍රම 2. මුහුදු ජලයේ ලුණු නිස්සාරණය කිරීම. ඕගොල්ලන්ගේ බලන්න ඒකෙදි අර මිශ්‍රණ පාඩම කියන 4 වෙනි පිටුවේ තියෙනවා වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය. එන වාෂ්පීකරණය කියන එක යටතේ තියෙනවා මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීම ස්පටිකීකරණය යටතේ තියෙනවා. ඒ කියන්නේ උතන උත්තර වෙන්න ඕන වාෂ්පීකරණය සහ ස්පටිකීකරණය කියන එක. ඊළඟට ඝන සෝඩියම් ක්ලෝරයිඩ් මගින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ලබා ගැනීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් 40ක් පමණ කැල්සියම් Cl2 එකතු කරලා ලැබේ. ඒට හේතුව මොකද්ද කියලා අහනවා. එතනදී බලන්න ඒක නම් ටියුට් එකේ හොයන්න බෑ. අච්චු පොතේ චෙක් කරලා බලන්න ලුණු නිෂ්පාදනය යටතේ තියෙනවද කියලා. නැත්තම් මේ පාර්ට් එක චුට්ටක් තියන්න ඒක එහෙම නැත්තම්. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලදී L හා M ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීම සඳහා එම ක්‍රියාවලියේදී භාවිතා කරන කෝෂයේ යොදා ඇති උපක්‍රමය. එතකොට ඕගොල්ලන්ට තියෙනවා මේ ඔය විද්‍යුත් විච්ඡේදනයේ පාඩමේ අච්චු පොතේ තියෙනවා එක කෝෂයක් යොදාගෙන ඩවුන්ස් කෝෂය කියලා එකක්. ඩවුන්ස් කෝෂය යොදාගෙන මේ මෙන්න මෙහෙම විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනවා. මෙන්න මේක. ඔන්න ඔය පාර්ට් එක තියෙන්නේ. මෙන්න මේක විද්‍යුත් විච්ඡේදනය කරන අවස්ථාවක් තියෙනවා. එතනදී මේ මැද්දට දාලා තියෙනවා එකක්. ඒ මොකද්ද කියලා බලන්න ඒක දාන්නේ ඔය කියපු වැඩේ වෙන හින්දා. L සහ M ප්‍රතික්‍රියා කිරීම වළක්වන්න. ඊළඟට අහනවා ඊළඟට මොකක්ද අහන්නේ මේක තාපදායක තාප අවශෝෂකද කියලා අහනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් එක. ඒකට හේතුව තමයි දැන් ධාරාඋෂ්මකයේ උෂ්ණත්වය අධික අගයක පවත්වාගෙන යනවනේ. ඒ අර තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් හින්දා. එම් ප්‍රතික්‍රියාවට දාලා ශක්ති සටහන ඇඳ අදාළ ප්‍රතික්‍රියක සහ ඵල ලියන්න කියලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ ඔයගලන්ගේ ටියුට් එකේ 3 වෙනි පිටුව ගන්න. 3 වෙනි පිටුවේ තියෙනවා අපි ගත්තොත් එහෙම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට අදාළව ශක්ති සටහන කොහොමද වෙන්නේ කියලා. චුට්ටක් එක කියවලා බලන්න. ඒකේ ඵල තියෙන තැනට මේ ප්‍රතික්‍රියාවේ ඵල වෙන්නේ කවුද? ඔය ප්‍රතික්‍රියාවේ ඵල වෙන්නේ යකඩ. එතකොට මෙන්න මේ යකඩ. ඊළඟට ප්‍රතික්‍රියක වෙන්නේ මේ තුන් දෙනා. ඒතර ප්‍රතික්‍රියක තියෙන තැන මේ තුන් දෙනා දාන්න, ඵල තියෙන තැන යකඩ දාගන්න. පොඩි සටහනක් තියෙනවා ශක්ති සටහනක්. ඒකේ අර එහෙම කරන්න. ඊළඟට තියෙනවා Fe2O3
Fe2O3 මගින් යක නිෂ්පාදන තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා. ඒකේ රස යක නිෂ්පාදන තුලිත රසායනික සමීකරණය ලියලා තියෙනවා. ඔයගොල්ලෝ 4 වෙනි පිටුවේ ඔයගොල්ලන්ගේ පදාර්ථය වෙනස් වීම යටතේ ප්‍රතික්‍රියා 4 තියෙනවා. ඒකට ප්‍රධාන ප්‍රතික්‍රියා Fe2O3 3යි CO එක්ක 2යි Fe දන 3යි CO2. ඔක ලියන්නයි තියෙන්නේ. ඊළඟට මේ අපද්‍රව්‍ය සහිත Fe2O3 මිශ්‍රණයකින් 2520ක් මගින් සංසුද්ධ ද්‍රවයකට 1680ක් ලැබුණු ද්‍රවයකට මවුල ගන්න සොයන්න කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ පැහැදිලිව කියනවනේ දැන් මේ ගාන මට මේ ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙලාවක් නැහැ. ඔයගලන්ට ඕන නම් මේක නැවත බලන්න පුළුවන් නේ. එතකොට සංසුද්ධ ද්‍රවයකට 1680ක් ලැබුණා කියලා තියෙනවා නම් ඔයගලන්ට දී ඇති ස්කන්ධය දීලා තියෙනවනේ. එතකොට ඔයගලන්ට පුළුවන් ඒක යකඩවල මෞලික ස්කන්ධයෙන් බෙදලා ලැබුණු ද්‍රවයකට මවුල ගන්න හොයන්න පුළුවන් නේ. මේ යකඩවල මෞලික ස්කන්ධය 56යි. ඒතර 1680 56න් බෙදලා ද්‍රවයකට මවුල ගන්න. එතන තව චුටි පොයින්ට් එකක් තියෙනවා. මෙතන මේක තියෙන කිලෝග්‍රෑම් වලින්. ඒතර මේක ග්‍රෑම් කරගන්න වෙනවා. ග්‍රෑම් කරගෙන 56න් බෙදලා ලැබුණු ද්‍රවයකට මවුල ගන්න හොයන්න පුළුවන්. හරි. ඒක පාවිච්චි කරලා ස්ටොයිකියෝමිතිය පාවිච්චි කරලා. මොකද ස්ටොයිකියෝමිතිය කියන්නේ? අර ඕගොල්ලෝ කලින් ලියනවනේ ප්‍රතික්‍රියාවක්. ඒතර මේ ප්‍රතික්‍රියාව දිහා බලලා එයාගේ අර මවුල් අනුපාතය අරයාගේ මෙච්චරක් එක්ක අරයාගේ මෙච්චරක් හැදෙනවා. ඒ අනුව බලන්න හම්බෙන ද්‍රවයකට මවුල ගන්න දැන් අර බෙදලා ගන්න උත්තරේ ඒකත් එක්ක බලන්න මේ ප්‍රතික්‍රියා කරන්න ඕනේ Fe2O3 මවුල ගන්න කීයද කියලා. හරි. එතකොට මට මතක විදිහට Fe දෙකත් එක්ක Fe2O3 එකයිනේ. ඒ කියන්නේ එකෙන් භාගයක් වෙන්න ඕනේ. එතකොට එතනින් ඕගලන්ට පුළුවන් ප්‍රතික්‍රියා කරපු Fe2O3 මවුල ගාන හොයාගන්න. මවුල ගාන දන්නවා නම් එයාගේ මෞලික ස්කන්ධය වැඩි කරලා ස්කන්ධය හොයන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ Fe2O3 ගේ ස්කන්ධය මෞලික ස්කන්ධය හොයාගන්න 56යි 56 වද එකක් එහෙම කරගන්න. මෞලික ස්කන්ධය හොයලා අර මවුල ගානෙන් වැඩි කරලා එයාගේ ස්කන්ධය හොයන්න. ඊට පස්සේ Fe2O3 ස්කන්ධය එනවනේ ප්‍රතික්‍රියා කරපු. දැන් ඒගොල්ලෝ පැහැදිලිව කියනවානේ අපද්‍රව්‍යයත් එක්ක Fe2O3 මිශ්‍රණය 2520යි කියලා. දැන් අපිට එනවා මේ එතන තිබ්බ ඇත්තටම Fe2O3 ස්කන්ධය කොච්චරද කියලා දැන් අපිට අර කලින් හොයාගත්තා. ඒතර අපද්‍රව්‍ය සහිත එකෙන් අරක අඩු කරාට පස්සේ අපද්‍රව්‍ය වල ස්කන්ධය එනවා. ඔන්න ඔහොමයි මේ පාර්ට් එක කරන්නේ. ඔන්න මම මේ ටටක් ගාලා මේක කියාගෙන ගියා. නැවත මම මේ අර ගාන හදන විදිහ විතරක් චුට්ටක් මතක් කරන්න. සංශුද්ධ ද්‍රවයකට 1680 කිලෝග්‍රෑම් හම්බුණා කියලා කියනවනේ. ඒතර ඒක ටක් ගාලා මේ යකඩවල මෞලික ස්කන්ධයෙන් බෙදලා යකඩ මවුල ගාන හොයාගන්න පුළුවන්. යකඩ එකක් එක්ක යකඩ දෙකක් එක්ක Fe2O3 එකක් හැදෙනවා. ඒතර යකඩ ගානෙන් භාගයයි මවුල Fe2O3 හැදෙන්නේ. එතනින් Fe2O3 මවුල ගාන හොයාගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා Fe2O3 ගේ මෞලික ස්කන්ධය ඊළඟට ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. ඒ දෙන්න වැඩි කරලා Fe2O3 ස්කන්ධය හොයන්න පුළුවන්. අර අපද්‍රව්‍ය තියෙන එකකින් අර කඩු කරලා කෙලින්ම අපද්‍රව්‍ය ස්කන්ධය හොයන්න පුළුවන්. ඔන්න මේ ගාන හදන ස්ටෙප් ටික try කරලා බලන්න ඕගොල්ලෝ. හරි ඊළඟට බලන්න මේකේ තව රසායන විද්‍යා කැලලක් තියෙනවා 9A AEGELMQR යන ආවර්තකයේ පිහිටි අනුයාත මූලද්‍රව්‍ය 8කේ මේ මූලද්‍රව්‍ය සියල්ලේම පරමාණු ක්‍රමාංකයේ 20ට වඩා අඩුය. ඊ ස්වභාවයෙන්ම බහුරූපී ආකාරයේ පවතින අතර එහි එක් ආකාරයක් විද්‍යුතය සන්නයනය කරයි. බහුරූපී ආකාරයෙන් තියෙන විද්‍යුතය සන්නයනය කරන එක්කෙනා කවුද කියලා ඌලන්ට කියපු ගමන් මතක් වෙන්න ඕනේ. එක්තරා මූලද්‍රව්‍යයක බහුරූපී ආකාර දෙකක් තියෙනවා. එකෙන් එකක් විද්‍යුතය සන්නයනය කරනවා. හරි. එතන මේ කවුද ඉතින්? මිරන්නේ. ඒ කියන්නේ කාබන් ගැන තමයි ඔය කියන්නේ. කියන්නේ ඔය E මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒක කාබන්. ඉහත මූලද්‍රව්‍ය අතුරින් කාමර උෂ්ණත්වයේදී නිෂ්ක්‍රීය වායුවක් ලෙස පවතින්නේ කවුද කියලා අහනවා. අනුයාත මූලද්‍රව්‍ය කියලා කියනවනේ. ඒතර E කියන එක්කෙනා කාබන්. ඒතර කාබන් වලට පස්සේ මොකක්ද එන්නේ? G කියන්නේ ඒතර ඊට පස්සේ තියෙන එක. ඒතර කාබන් ගාවට තියෙන මොකද්ද? ඒක ගාවට මොකද්ද තියෙන්නේ? ඒ ටික ලස්සනට මේකට ඇටච් කරගෙන යන්න. එතකොට ඔයගලන්ට ඒ අනුව නිෂ්ක්‍රීය වායුවක්. නිෂ්ක්‍රීය වායුව කියන 8 වෙනි කාණ්ඩයේ කට්ටිය 8 වෙනි කාණ්ඩේ කවුද කියලා බලන්න. විදුරුණතාව වැඩිම මූලද්‍රව්‍ය. හරිම ලේසි. විදුරුණතාව වැඩි වෙන්න හැම වෙලාවෙම 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල.
සක්‍රියතා ශ්‍රේණිය ඉහළින්ම පිහිටලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා. සක්‍රියතා ශ්‍රේණිය ඔතෝගලන්ට තියෙනවා මේකේ 4 වෙනි පිටුවේ බලන්න සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකද්ද? සක්‍රියතා ශ්‍රේණිය අණුපිළිවෙල දීලා තියෙනවා පොටෑසියම් සෝඩියම් කියලා. ඒක අර උඩින්ම ඉන්න ඔය සෙට් එකෙන් කවුද කියලා බලා ගන්න දී. ඊළඟට G මූල ද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක සාදන ලුයිස් ව්‍යුහය එක් කරන්න පුළුවන් නේ. ඊට H2 වායු සාම්පලයක් නිපදවා ගැනීමට ඉහත දී මූල ද්‍රව්‍ය අතුරින් විද්‍යාගාරයේදී භාවිතා කිරීමට සුදුසු මූල ද්‍රව්‍ය කුමක්ද කියලා අහනවා. ඒක බලන්න මේ H2 වායු සාම්පලයක් නිෂ්පාදනය කරගන්න මොකද්ද පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි මේ H2 වායු සාම්පලයක් හොයන්න පාවිච්චි කරන්නේ ලෝහයක්, හොඳ ලෝහයක් අම්ලයක් එක ප්‍රතික්‍රියා කරනවා. රෝගෙ දින හොඳ ලෝහය කවුද කියලා බලන්න. හොඳ ලෝහ කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ කට්ටිය. ඔය සෝඩියම්, පොටෑසියම් මේ වගේ අර කට්ටිය. ඊළඟට හුමාලය සමග R දක්වන ප්‍රතික්‍රියාවට දාලා තුලිත රසායනික සමීකරණය ලියන්න. R කියන්නේ කවුද කියලා බලන්න. එයා හුමාලයත් එක්ක හුමාලය කියන්නේ ජලය. එයත් එක්ක ප්‍රතික්‍රියා කරාම සෑදෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේ ප්‍රතික්‍රියාවක් නම් ඕගොල්ලන්ගේ ප්‍රතික්‍රියා ලිස්ට් එකේ දැන් මේකේ නැහැ. එක චුට්ටක් අච්චුපතේ ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. මැග්නීසියම් අතන උත්තරේ මට හිතෙන්නේ මැග්නීසියම් වෙන්න ඕනේ. මැග්නීසියම් හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හම්බෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ප්‍රතික්‍රියා ටිකක් තියෙන එක චෙක් කරලා බලන්න. ඒක නැතත් කමක් නැහැ. ඒක නැත්තම් තියන්න උත්තරේ. අපි ඒක බලමු. වෙනම 6 වෙනි එක මෙහි දී ඇති සටහන ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන සඳහන් මුල් ද්‍රව්‍ය පළමු අයනීකරණ ශක්ති විචලනයේ දල සටහනක් අදින්න කියලා තියෙනවා. එතකොට පළමු අයනීකරණ ශක්ති විචලනයේ මතකද ඔයගොල්ලන්ට? අර අක්වක් විචලනයක් තියෙන මේක මේ හරියට ඇඳෙන්න දන්නේ මේම. ඊට මෙතන 1 2 3 4 ඔහොම නෙවෙන්නේ. එතකොට මෙතන 3 4 නෑ 1 2 3 3ට වැඩි 4 පොඩ්ඩක් අඩුයි 5 වැඩි 6 වැඩි ඔහොමනේ වැඩේ සෙට් වෙන්නේ. ඒතර ඒක බලන්න. ඒකේ chart එක අත පොඩ්ඩක් බලන්න මේකනේ. පොඩ්ඩක් ඉන්න මේක ලින්ක් කරලා ගන්න. දැන් හරි. ඒකේ chart එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒක නම් ටිකක් හොයන්න අමාරුයි. පළවෙනි පිටුවේ තියෙනවා chart එක. ඔයාලට මතකයි ඉතින් chart එක මොකක්ද කියලා. ඒකේ හොයා ගන්න බැයි නම් අච්චුපත චෙක් කරලා බලන්න. ඒ අනුව මුලින්ම මෙතෙන්ට එන්න ඕනේ පළවෙනි කාණ්ඩ එක්කෙනා, මෙතෙන්ට එන්න ඕනේ දෙවෙනි කාණ්ඩ එක්කෙනා. අර උඩ එකෙන් ඔයගොල්ලන්ට කාණ්ඩ පළවෙනි කාණ්ඩේ කවුද දෙවෙනි කාණ්ඩේ කවුද කියලා එහෙම හොයා ගන්න පුළුවන් නේ. ඒක බලලා වැඩේ සෙට් කරගන්න ලස්සනට. හරි. ඒතර දාලා මේකේ අර උඩ ඉලක්කම් ටික දාලා ගන්නයි තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට මොකක් කර නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ මගෙන් අහන්න. හරි. ඔච්චරයි තියෙන 2016. ඒතර ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අහලා ඔයගොල්ලන්ට 2016 fully recover කරගන්න පුළුවන්. මේ ටික ඔයගොල්ලෝ ලස්සන ලියලා උත්තර ටික හදලා ලියලා උත්තර හදද්දි මේ ටියුට් එකෙන් ඕන කරුණු ටික highlight කරන්න. හරි එහෙනම්